සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අස්වැසුම අභියාචන. එහෙම නැත්නම් අස්වැසුම දුක්ගැනවිලි දාපු අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මෙන්න මේ අස්වැසුම අභියාචන. එහෙම නැත්නම් අස්වැසුම දුක්ගැනවිලි ඔයාලා ක්‍රම දෙකක් ඔස්සේ දැම්මා. එකක් තමයි පළවෙනි අදියරේ ඔයාලා අස්වැසුම ලිස්ට් එක දැම්මට පස්සේ ඔයාගේ නම ඒ ලිස්ට් එකේ තිබ්බේ නැත්නම් ඔයාට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔයා අභියාචනයක්. එහෙම නැත්නම් දුක්ගැනවිල්ලක් දැම්මා. එහෙම නැත්නම් පළවෙනි අදියරේ ලිස්ට් එක දැම්මට පස්සේ හිතන්නකෝ ඔයා හිතනවා ඔයාට ලැබිච්ච අස්වැසුම දීමනාව ප්‍රමාණවත් නැහැ කියලා. ඒ හින්දා මෙන්න මේ දීමනාව වැඩි කරගන්න ඔයා අභියාචනයක්. එහෙම නැත්නම් දුක්ගැනවිල්ලක් දැම්මා. ඉතින් මෙන්න මේ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාට මිස් වෙන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බේ නැත්නම්. ඒ හින්දා පුංචි වෙලාවක් කරන් ටක් ගාලා subscribe button එක ඔබන්න. එතකොට මගෙන් දාපු වීඩියෝස් කිසිම වෙලාවක මිස් වෙන්නේ නැහැ. bell icon එකත් ඕල් දාගන්න. හරි. අපි වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. දැන් අපි කතා කරමු මොකද්ද මේ අස්වැසුම අභියාචන කියන්නේ කියලා. ඉතින් මම අර මුලින් කිව්වා වගේම අස්වැසුම අභියාචන කොටස් දෙකක් යටතේ වැටෙනවා. ඒ කියන්නේ අස්වැසුම දුක්ගැනවිලි දානවා කොටස් දෙකක් යටතේ. පළවෙනි එක තමයි ඔයාට පළවෙනි අදියරේ ලිස්ට් එක දැම්මට පස්සේ ඔයාට අස්වැසුම අභියාචන ඒ කියන්නේ ලිස්ට් එකේ නම නැහැ. අස්වැසුම ලිස්ට් එකේ නම තිබ්බේ නැහැ. එතකොට අනිත් අයට හම්බ වෙනවා ඔයාට කිසිම දීමනාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක හින්දා ඔයාලා දුක්ගැනවිලි ෆෝම් එකක් පුරවලා දීලා එහෙම නැත්නම් අභියාචනයක් ඔන්ලයින් මාර්ගෙන් හරි දාලා තියෙනවා. දෙවෙනි එක තමයි ඔයාට ලැබුණු හිතන්නකෝ ඔයාට 5000යි ලැබුණු කියලා. නමුත් ඔයා හිතනවා ඔයාට 15000 දීමනාව ලැබෙන්න ඕනේ කියලා. මෙන්න මේ අවස්ථාවෙත් ඔයා අභියාචනයක් එහෙම නැත්නම් දුක්ගැනවිල්ලක් දැම්මා. ඉතින් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මෙව්වට මොකද වුනේ සහ කවද්ද මෙව්ව සමීක්ෂණය කරන්න කියලා. ඉතින් ඔයා දැන්ටමත් දන්නවා මේ ජූලි මාසේ ඒ කියන්නේ 7 වෙනි මාසේ තමයි දෙවෙනි අදියරේ ලිස්ට් එක අවුට් කරන්න එන්නේ. ඒ කියන්නේ අලුත්ම අයට අස්වැසම හම්බෙන්න. ඒ කියන්නේ පළවෙනි අදියරේ අභියාචනාවත් දුක්ගැනවිලිවත් නෙමෙයි අලුතෙන්ම අයට හම්බෙන්නේ මෙන්න මේ 7 වෙනි මාසේ තමයි ලිස්ට් එක දාන්න ඉන්නේ. ඉතින් මෙන්න මේ ලිස්ට් එක දැම්මට පස්සේ මේ 7 වෙනි මාසේ අවසානයේ ඒ කියන්නේ මම දැන් මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කීපයකම අස්වැසම සම්බන්ධ නිලධාරීන්ගෙන් විමසලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට එයාලා කියපු දේ තමයි ඒ ලිස්ට් එක දැම්මට පස්සේ තමයි අස්වැසම පළවෙනි අදියරේ අභියචන එහෙම නැත්නම් දුක්ගැනවිලි සමීක්ෂණය පටන් ගන්න කියලා. ඉතින් අපිට මේක දැම්මම හරියටම කියන්න බෑ සමීක්ෂණයක් නොකර මේක දෙයිද එහෙම නැත්නම් නැවතත් අස්වැසම නිලධාරියෙක් ඔබේ ගෙදරට ඇවිල්ලා සමීක්ෂණයක් කරලා දෙයිද කියලා. නමුත් දැනගන්න ලැබුණු විදිහට සහ ආරංචි මාර්ගවල හැටියට මේ දෙවෙනි අදියරේ ලිස්ට් එක අවුට් කරාට පස්සේ තමයි අස්වැසම අභියාචන නැවත සමීක්ෂණය වෙන්නේ. බොහෝ විට මට හිතෙනවා ගෙදරට නිලධාරියෙක් ඇවිල්ලා මොකද අර පළවෙනි අදියරේ දාපු තොරතුරු වෙනස්ව ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් යම්කිසි ඇප් එකේ දෝෂයක් නිසා හරි වගේනේ ඔයාලට නැති වෙනව නම් නැති වෙන්නේ සහ ඔයා දුන්න තොරතුරු වල මොන හරි අඩුපාඩුවක් තියෙනවා නන්නේ අන්න ඒ හින්දා නැවත බොහෝ විට ඔයාලා ගෙදරට අස්වැසම නිලධාරියෙක් ඇවිල්ලා සමීක්ෂණය සිදු වෙන්න පුළුවන්. ඒ හින්දා මෙයාලා කියපු විදිහට මෙන්න මේ 7 වෙනි මාසේ අවසානයේ ඒ කියන්නේ 7 වෙනි මාසේ මැද වගේ වෙද්දි අස්වැසම දෙවෙනි ලිස්ට් එක දැම්මට පස්සේ ඒ ප්‍රශ්න ටිකක් ඉවරුනාට පස්සේ අවසානයේ වෙද්දි 7 වෙනි මාසේ ඔයාලට අස්වැසම අභියාචන එහෙම නැත්නම් දුක්ගැනවිලි සමීක්ෂණය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් මිස් නොවි බලා ගන්න නම් channel එක subscribe කරලා notification bell button එක all දාගන්න. තවත් දවසක අපි අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.